සමාජ මාධ්‍ය හරහා මේ වන විට රටේ සිදුවන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව අපි ඉතාමත්ම පැහැදිලිව මහජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා ඉතාම කනගාටුවෙන්වත් කියන්නට අවශ්‍යයි. මේ හැම අවස්ථාවකදී විශේෂයෙන් ඒගොල්ලෝගේ ටාගට් එක තමයි තරුණ කොටස්, ඉතාමත්ම වැඩිහිටි කොටස් සහ මේ අන්තර්ජාලයට ළඟදී ප්‍රවිෂ්ඨ වූ චරිත පිළිබඳ ඔවුන් අවධානය යොමු කරලා ටාගට් කරලා මේ පිළිබඳව ඔවුන්ගේ මුදල් ඉතාමත්ම සූක්ෂම විදියට ගැනීමේ ක්‍රමයක් හදාගෙන තියෙනවා. දැන් විශේෂයෙන් අපි මතක් කරන්නට ඕනේ මේක අසන් ඉන්න විශේෂයෙන් පුරවැසියෙකුට යම්කිසි කෙනෙකු ඔබ හා සමග සම්බන්ධ වෙන්නට පුළුවන්. ඉතාමත්ම ප්‍රසිද්ධ නමක් ඇති චරිතයක් හැටියට ප්‍රසිද්ධ ආයතනයක නමින් ඔබ හා සමග සම්බන්ධ වෙලා ඔබගේ දුරකථන අංකය, ජංගම දුරකථන අංකය, ඔබගේ මුරපදයන්, ඔබගේ පාස්වර්ඩයන්, ඔබගේ OTP අංකයන් සමග සම්බන්ධ වී ඔබගේ මූල්‍ය ලක්ෂ ගණනින් ඉවත් කරගන්නට පුළුවන්. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී ඔබ දන්නවා සමහර අම්මලා තාත්තලාට ඔබ ලක්ෂපතියෙකු වීමට වරම් ඇත, ඔබ ලක්ෂ ගණනක ලොතරැයියක් දිනා ඇත කියන පණිවිඩය සමගින් ඒ අම්මලා තාත්තලා තරුණ අම්මලා තාත්තලාව රැවටීමට භාජනය කළා තිනවා. එම ලක්ෂ ගණන් වටිනා මුදල් ත්‍යාගය ගන්නට නම් ඔබ මේ ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි කියලා ඔබට මඟ පෙන්වනවා. මොකද්ද අනුගමනය ක්‍රමවේදය? ඔබගේ OTP අංකය, ඔබගේ personal details, ඔබගේ පුද්ගලික තොරතුරු, ඔබගේ බැංකු තොරතුරු, මේවා අපි පුන කිව්වත් ඇතම් අම්මලා තාත්තලා තරුණ කොටස් මේ වන විට නිරපරාධේ ඔබ මහන්සියෙන් හම්බ කරගත් මුදල් නිමේෂයකින් අපරාධකාරයෙකුට දූෂිතයෙකුට ලබා දෙන්නට හැකියාව වෙලා තිනවා. අද උදෑසනත් මේ වන විට මට ඉතාමත්ම කනගාටුවෙන් කිය යුතුයි. විශේෂයෙන් මවකට දුරකථන ඇමතුමක් දීලා තමාගේ ස්වාමි පුරුෂයා විදේශ රටක ඉන්නේ, කෙටි කලකින් ඔබට ලක්ෂපතියෙක් වීමට වරම් තියෙනවා කියා ඔබට ඔන්ලයින් රැකියාවක් සඳහා ප්‍රවේශය ලබාගත හැකි බව පවසා ඇයගේ සියලුම OTP අංකයන්, දුරකථන අංකයන්, පුද්ගලික විස්තර සියල්ලම ඔහු රැගෙන ලක්ෂ 35ක මුදලක් දින දෙකක් ඇතුළතදී එම අහිංසක මවට අහිමි වුණා. ඔබ මේ ස්කෑමර්ස්ලට ඔබ යටත් විය යුතු නොවේ. නිසා ඔබට කළ හැකි ක්‍රම කීපයක් තියෙනවා. අංක 1 තමයි ඔබට යම්කිසි සැක කටයුතු දුරකථන අංකයක් ආවොත් ඔබ එය රෙකෝඩ් කරගන්න. ඉතින් විට ඔබගෙන් පුනා ප්‍රශ්න අසනවා නම් ඔබ ළඟම තියෙන පොලිස් නිලධාරියෙකුට මේ සම්බන්ධයෙන් පවසන්න. ඔබට හැකිනම් ඒ දුරකථන අංක, ඒ සියලුම කටහඬවල් ඔබ රෙකෝඩ් කරගන්න. සහ කඩිනමින් ඔබගේ බැංකුවට සම්බන්ධ වෙලා සියලුම බැංකු කටයුතු తాවකාලිකව නතර කරගන්න. නිසා මේ සියලු පණිවිඩ ඔබට දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ 2024 වසරේ අපිට හැකියාව ලැබිලා තියෙනවා 1528ක් මූල්‍ය වංචාවන් සඳහා වූ පැමිණිලි. මෙමගින් 412 දෙනෙක් අපේ අත්අඩංගුවට ගත්තා. 2025 වසරේ 2000කට ආසන්න මූල්‍ය වංචා අපි කියන සයිබර් අපරාධ හරහා සිදුවන මූල්‍යකරණ ටික 2000කට ආසන්න ප්‍රමාණයකින් 318 දෙනෙක් අපි අත්අඩංගුවට අරන් දෙනවා. මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරලා තිනවා. නමුත් මේක අහන් ඉන්න මහ ජනතාව දැනගත යුතුයි. විශේෂයෙන් ඔබගේ මුදල් නිමේෂයකින් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදල් නිමේෂයකින් දූෂිතයෙකු අතට යාමට අපි ඉඩ දිය යුතු නෙවේ. ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන් පොලිස්පතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ සයිබර් ක්‍රයිම්ස් ඉන්ෆර්මේෂන් ඩිවිෂන් එහෙම නැත්නම් අපි කියනවා පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශය මෙම 2026 වසර ඉතාමත්ම සැලසුම් සහගතව මේ සඳහා අපි යොමු වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කඩිනමින් මේ පිළිබඳ දැනුම් දෙන්නට නම් අපි දුරකථන අංක කීපයක් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ අනුව ඔබට හැකියාවක් තියෙනවා ඔබගේ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුද්ගලිකව පැමිණ ලිපියක් කරහා මේක බාර දෙන්නට පුළුවන්. දෙවෙනි එක ඔබට පුළුවන් direct CID එහෙම නැත්නම් dir.cid@police.government.lk මෙම විද්‍යුත් ලිපිනය හරහා ඔබගේ පැමිණිල්ල පමා නොවී කඩිනමින් නිකුත් කරන්න. ඊළඟට විශේෂ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අංකය 011 2300යි 638යි. ඒ වගේම ස්ථානාධිපතිගේ නම්බර එක 0112 381යි 058. report@cid.police.government.lk